ලංකාවේ උසම වේල්ල මොකක්ද කියලා ඔබ දන්නවද? ඊ තමයි මහවැලි ගඟ හරහා බැදපු වික්ටෝරියා වේල්ල. හැබැයි ඔබ දන්නවද මේක බ්‍රිතාන්‍ය රජයෙන් අපිට ලැබුණු දැවැන්ත තෑග්ගක් වගේම පුදුම ඉංජිනේරු විස්කමක් කියලා. මේ යෝධයාගේ උස කොච්චරද? හරියටම මීටර් 122ක්. ඒ කියන්නේ දල වශයෙන් තට්ටු 40ක ගොඩනැගිල්ලක් වගේ උසයි. මේක නිකම්ම බිත්තියක් නෙවෙයි. බලන්න මේකේ හැඩය. මේකට කියන්නේ ද්විත්ව වක්‍ර ඩබල් කර්වේචර් හැඩය කියලා. බිත්තර කටුවක් වගේ වක්‍ර හැඩය නිසා තමයි වේල්ලට වතුරෙන් එන විශාල පීඩනය දරා ගන්න පුදුම ශක්තියක් ලැබිලා තියෙන්නේ. මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 1978 දී. මේකේ තියෙන ලොකුම විශේෂත්වය තමයි මෙහි තියෙන වාන්දු රොටු අට. ජලාශය පිරෙනකොට මේ දොරටු ඉබේම ඇරෙන විදියටයි ඕටෝ ඕපනින් ගේට්ස් හදලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම මිනිස් මැදිහත් වීමකින් තොරව ජල මට්ටම පාලනය කිරීමේ හැකියාව මෙයට තියෙනවා. අවසානයේ 1985 දී මේ දැවැන්ත නිර්මාණය විවෘත කරන්න එංගලන්තයේ අගමැතිනිය වූ මාග්‍රට් තැචර් මැතිනියත් ලංකාවට ආවා. මේ නිසාම වික්ටෝරියා වේල්ල ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මිත්‍රත්වයේ සංකේතයක් ලෙසත් හඳුන්වන්න පුරුවන්. වික්ටෝරියා වේල්ල අපේ රටේ විදුලි බල පද්ධතියට මෙගාවොට් 210ක ලොකු දායකත්වයක් දෙනවා. ඒ විතරක් නෙවෙයි මේකෙන් කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලයත් සපයනවා. ඉතින් මේක නිකම්ම වේල්ලක් නෙවෙයි. අපේ රටේ ආර්ථිකයට සහ අනාගතයට ශක්තිය සපයන යෝධ බල කණුවක්. ශ්‍රී ලංකාවේ මේ වගේ දැවැන්ත වටිනා නිර්මාණ සහ තැන් ගැන තවත් විස්තර දැනගන්න කැමති නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.